සුබ දවසක් ප්‍රාර්ථනා කරන වෙනද වගේම අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙකුටම ඔන්න ටික දවසකට පස්සේ මම අදත් ඉතාම රසවත් කතාවක් අරගෙන ආවා. ඔයගොල්ලෝ දැනටම දන්නවා මම මේ කතා කරන්නේ මොකද්ද කියලා. ඉතින් මේ මහාභාරත සීරීස් එක පටන් ගැන්මේ ඉතින්ම බොහෝ රසිකයින් ප්‍රමාණයක් මගෙන් ඉල්ලා සිටියා මේ විරාත යුද්ධය ගැන කතා කරන්න කියලා. ඉතින් අද ඒකට තමයි මම මේ සූදානම් වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි යමු මේ කුරුක්ෂේත්‍ර යුද්ධයට කලින් සිදුණු මහා යුද්ධය පිළිබඳව කතා කරන්න. අන්තිම තප්පරය වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න මේ Real Talks. දැන් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි මේ විරාත යුද්ධය සඳහන් වෙන්නේ විරාට පර්ව කියන පර්වයේදී. මේ විරාට පර්වයේ පරිච්ඡේද කීපයක් තියෙනවා. ඒවා අපි ඉදිරියේදී කතා කරමු. මේ විරාට පර්වය සම්පූර්ණයෙන් කතා කරනකොට අපි අද කතා කරන්නේ මේ විරාට යුද්ධය පිළිබඳවනේ. මේ යුද්ධය විරාට යුද්ධය විදියටත් හඳුන්වනවා, විරාත යුද්ධය විදියටත් හඳුන්වනවා. හොඳද? ඒක නිසා මම මෙතනදී බහුලව භාවිතා කරනවා විරාට යුද්ධය කියන එක. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවනේ අර ධාතු කැට සෙල්ලමට අහුවෙලා අපේ මේ පාණ්ඩවය 5 දෙනාට මේ ධාතු කැට සෙල්ලමෙන් පරාජයටපත් වෙලා හස්තිනාපුරයෙන් අයින් වෙලා යන්න වෙනවා. ඉන්ද්‍රප්‍රස්ථාවෙන් අයින් වෙලා යන්න වෙනවා. ඉන්ද්‍රප්‍රස්ථාව දුර්යෝධනට ලබා දීලා. දැන් ඔන්න ඔහම ගියාට පස්සේ ඕකේ කොන්දේසිය මතකනේ මේ ධාතු කැට සෙල්ලමෙන් පරාජයටපත් වුණොත් වසර 12ක කාලයක් වනගත වෙලා ඉන්න ඕනි. ඊට පස්සේ අවසාන අවුරුද්ද, ඒ කියන්නේ 13 වෙනි අවුරුද්ද ඔයේ හරි ගිහිල්ලා හැංගිලා ඉන්න ඕනි. හැබැයි මේ කෞරවයන්ට අහු වෙන්න බෑ. බැරි වෙලාවත් ඔවුන් අහු වුණොත් අනිවාර්යයෙන්ම තවත් වසර 12කුත් තවත් එක් වසරකුත් ඔය විදියටම ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දැන් ඔන්න ඔය 12 වෙනි අවුරුද්දේ අවසානයට තමයි මේ ලං වෙලා තියෙන්නේ. දැන් 12 වෙනි අවුරුද්ද අවසානයේට මේ වගේ ලන් වුණාට පස්සේ යුධස්ථීර් කරන වැඩේ තමන්ගේ මේ සහෝදරවරු 4 දෙනා සහ ද්‍රූපදී දේවිය එක් තැනකට ගෙනල්ලා පොඩි සාකච්ඡාවක් ආරම්භ කරනවා. මේ සාකච්ඡාවේ මොනවද මේගොල්ලෝ කතා වෙන්නේ? මේ සාකච්ඡාවේ මේගොල්ලෝ කතා වෙනවා අපි දැන් වසර 12ක පමණ කාලයක් විවිධ තැන්වලට ගියා, වනගත වෙලා හිටියා, අපි දුක්ඛිත ජීවිතයක් ගත කරා. හැබැයි දැන් අවසාන අවුරුද්ද එළඹිලා තියෙන්නේ. ඉතින් අපි මේ මහා භාරතයේ කොතැනක හෝ රාජධානියක මේ අවසාන අවුරුද්ද ජීවත් වෙන්න ඕනි. අපි කොහේද ජීවත් වෙන්නේ? ඔන්න දැන් මේ 5 දෙනා විවිධ දේවල් කියනවා. 5 දෙනා නෙවෙයි 6 දෙනා ද්‍රූපදී දේවියත් ඇතුළුව. මේ 6 දෙනා විවිධ රාජධානි කියනවා. ඒ රාජධානි තමයි සූරසේන, මත්ස්‍ය රාජධානිය, වේදී රාජධානිය, අවන්ති රාජධානිය. ඔන්න ඔය රාජධානි. ඉතින් ඔය දැන් අවන්ති රාජධානිය, ඔය සූරසේන, වේදී රාජධානිය කියලා කියනකොට ඒ රාජධානි අපේ ටිකක් ෆැමිලිය නේද? ඒ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවත් ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව ඇතුළේ ඔය මගධ රාජධානිය, අවන්ති රාජධානිය, ඔය වත්ස රාජධානිය, ඒ වගේ විවිධ රාජධානි ගැන කියවෙනවා. ඔයගොල්ලන්ට මතක ඇතිනේ, ඒක අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඕනි. ඔයගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව දන්නවනම්. හොඳයි. දැන් ඉතින් ඔන්න ඔහොම ඔය වගේ විවිධ රාජධානි මේ 6 දෙනා විසින් යෝජනා කරාට පස්සේ මේ 6 දෙනා විසින් ඒකමතිකව එක් රාජධානියක ස්ථීර කරනවා. ඒ රාජධානිය තමයි මත්ස්‍ය රාජධානිය කියලා කියන්නේ. විරාත රජුරුවන්ගේ රාජධානිය මත්ස්‍ය රාජධානියට ගිහිල්ලා හැංගෙමු කියලා ඔන්න දැන් ඒකමතිකව තීරණය කරනවා. දැන් මෙහෙම ගිහිල්ලා නිකන් හැංගෙන්නත් බෑ. මොකද මේ රාජධානියට ගිහින් කියන්න බෑ මම යුධස්ථීර, මම තමයි අර්ජුන කියන්නේ, මම තමයි සර්වශ්‍රේෂ්ඨ ධනුද්දර. ඉතින් ඔහොම කියලා හැංගෙන්නත් බෑ. ඒක නිසා මොවුන් විවිධ අනන්‍යතාවයන් උපයෝගී කරගන්නවා. විවිධ ස්වරූපයන් හමුවේ තමයි මේ මත්ස්‍ය රාජධානියට ගමන් කරන්නේ. ඒ ස්වරූප මොනවද? මම මේ අතිශය ප්‍රථම වතාවට තමයි මගේ මේ channel එකේ ඔන්න මේ පිළිබඳව කතා කරන්න යන්නේ.
අපේ දැන් මේ යුධස්ථීර ඉන්නවනේ. යුධස්ථීර කියන්නේ ධර්ම රාජනේ. ඒ කියන්නේ ධර්මයෙන් තමයි ඔහු සියලුම දේවල් කරන්නේ. යුධස්ථීරගේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම මේක බලන කෙනෙක් නම්. ඉතින් යුධස්ථීර කන්තා කියන බ්‍රාහ්මණයාගේ ස්වරූපය ගත්තලු. කන්තා කියලා බ්‍රාහ්මණයාගේ ස්වරූපය ගත්තලු. ඒ වගේම අර්ජුන ඉන්නේ. අර්ජුන විසින් බ්‍රිහන්නලාගේ ස්වරූපය ගත්තලු. ඒක නම් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. උර්වශී කියන අප්සරාවගේ ශාපයකට අනුව එක් අවුරුද්දක් අනිවාර්යයෙන්ම අර්ජුනට නපුංසක චරිතයක් විදියට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්නේ නපුංසක චරිත විදියට තමයි බ්‍රිහන්නලා විදියට මේ පෙනී ඉන්නේ අපේ මේ අර්ජුන. ඊට පස්සේ ඔන්න දැන් එනවා බීමගේ අවස්ථාව. බීම පෙනී හිටිය කියලා කියන්නේ වල්ලභ කියලා කෙනෙක් හැටියට. මේ වල්ලභ කියලා කියන්නේ කෝකියෙක් හැටියට තමයි මොහු පෙනී ඉඳලා තියෙන චෙෆ් කෙනෙක් හැටියට. ඊට පස්සේ අපේ මේ නකුල පෙනී ඉඳලා තියෙනවා ගන්ත්‍රිකා කියලා කෙනෙක් හැටියට. මේ ගන්ත්‍රික කියන කෙනා අශ්වයන් පුහුණු කිරීමේ ප්‍රවීණයෙක් හැටියට තමයි පෙනී ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ සහදේව නකුලගේ නියුන් සහෝදරයා. සහදේව පෙනී ඉඳලා තියෙනවා තන්ත්‍රිපාල් කියලා කෙනෙක් විදිහට. මේ තන්ත්‍රිපාල් කියන චරිතය පෙනී ඉඳලා තියෙන්නේ ගවයන් පාලනය කරන තැනැත්තෙක්. එහෙම නැත්නම් ගවයන්ට වෙදකම් කරන තැනැත්තෙක් විදිහට තමයි මේ තන්ත්‍රිපාල් පෙනී ඉඳලා තියෙන්නේ. ඔන්න අවසානයේ ද්‍රුපදී දේවිය. ද්‍රුපදී දේවිය ඔයගොල්ලෝ දැනටමත් දන්නවා කවුරු විදිහටද පෙනී ඉඳී කියලා. ද්‍රුපදී දේවිය පෙනී හිටියේ සෛරන්ද්‍ර කියන සේවිකාව විදිහට. ඉතින් ද්‍රුපදී දේවියගේ වීඩියෝ එක බලන්න. ඒක ඉතාමත් හොඳ වීඩියෝ එකක්. ඒකෙන් ඔයගොල්ලන්ට කරුණු කාරණා ඉතාමත් හොඳින් පැහැදිලි වෙයි. මේ විරාත පර්වයේ තියෙන එක් කොටසක් කිචක පර්වය කියන කොටස මම මේ කතාවේදී කියලා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක බලන්න. දැන් ඔන්න ඔය විදිහට කරුණු කාරණා සිද්ධ වෙලා ඔය විදිහට මේගොල්ලෝ කතා වෙලා මේගොල්ලෝ යනවා ඔන්න දැන් මත්ස්‍ය රාජධානියට. මත්ස්‍ය රාජධානියට ගියාට පස්සේ ඔන්න දැන් රාජ සභාවට යනවා. රාජ සභාවට ගියාට පස්සේ දැන් හැම කෙනෙක්ම මේ රාජ සභාවේ ඉන්නවා. විරාත රජුරෝ, ඒ වගේම අමාත්‍ය මණ්ඩලය, ඊට පස්සේ විරාත රජුවන්ගේ බිසව, ඒ වගේම මේ මත්ස්‍ය රාජධානිය කුමාරයා කුමරිය මේ හැමෝම ඉන්නවා. ඉතින් දැන් හැමෝම මේ මහා පාණ්ඩවයෝ 5 දෙනාව අඳුරන්නේ නෑ කියලා කියන්නේ මේ ඇහින් දැකලා දන්නේ නෑ. නමුත් ඔවුන්ගේ තේජස, ඔවුන්ගේ නාමය මේ මුළු මහා භාරතය පුරාම දන්නවා. නමුත් මොවුන් මේ ෆැමිලිය නෑ, අඳුරන්නේ නෑ. එකින් එක මූණට මූණ දැකලා එහෙම කවදාවත් දැකලා නෑ. ඉතින් ඔහොම නැතුවට පස්සේ යුධස්ථීර් ගිහිල්ලා මේ රජතුමාට ආචාර කරලා කියනවා, රජතුමනි අපි 5 දෙනා ඉන්ද්‍රප්‍රස්ථාවේ යුධස්ථීර කුමාරයා යටතේ සේවය කරපු අය. ඉතින් එළඹුණු යුද්ධයේදී ඔවුන් වෙනතකට යන්න ගියා. අන්න ඒක නිසා එළඹුණු යුද්ධයේදී නෙවෙයි, සමා වෙන්න. එළඹුණු දාදු කැට ක්‍රීඩාවේදී ඔවුන් පරාජයට පත් වෙලා ඔවුන් යන්න ගියා. ඉතින් අපිට රස්සාවලුත් නැති වුණා. අපිට කර කියා ගන්න දෙයක් නැති වුණා. ඉතින් අපි ගමින් ගමට ගිහිල්ලා මේ ඔබගේ රාජධානියට ආවා. ඔබට පුළුවන් නම් අපිට පිළිසරණක් දෙන්න කියලා. දැන් මෙන්න මේ වෙලාවේදී මේ රාජ සභාවේ අය ටිකක් පුදුමයට පත් වෙනවා. ඇයි පුදුමයට පත් වෙන්නේ? මේ මහා පාණ්ඩවයන් 5 දෙනා කොයි විදියට ස්වරූපය මාරු කරගත්තත් ඔවුන්ගේ මේ තියෙන තේජසේ අඩුවක් නෑ. මොවුන් පෙනී සිටින්නේ රාජ්‍ය පෙනුම තියෙන අය විදිහටමයි. ඉතින් අන්න ඒක නිසා මේ මත්ස්‍ය රාජධානිය විරාත රජුවත් මොවුන් දිහා ටික වෙලාවක් බලාගෙන හිටියලු. පොඩි සැකේකුත් ආවලු මොවුන් කවුද කියලා. මොවුන් දෙවිවරුන්ද කියලා සැකේකුත් ආවලු. ඒ කියන්නේ ඒ රන්වන් පාට පෙනුම, ඒ තේජස, ඒ සවිමත් ස්වභාවය ඒක ඒ විදිහටම මොවුන්ට තිබිලා තියෙනවා. ඒ වගේම ද්‍රුපදී දේවිය දැන් සෛරන්ද්‍ර විදියට මේ පෙනී සිටින්නේ. ද්‍රුපදී දේවියගේ ලස්සන පිළිබඳව මේ සමාජයේ කතිකාවතක් ඇති වුණාලු. සේවිකාවකට මෙච්චර ලස්සනක් තියෙන්න පුළුවන්ද? දැන් ඔය සුදේශනා රැජිනනේ ඉන්නේ මේ මත්ස්‍ය රාජධානියේ විරාත රජුන්ගේ බිසව විදියට. සුදේශනා රැජින බිය වුණාලු. සුදේශනා රැජිනේ ඒ තරම් ලස්සනක් නැති නිසා සුදේශනා රජුලට තියෙන තැන මේ මත්ස්‍ය රාජධානිය නැති වෙයි කියලා. නමුත් මොවුන් සියලුම දෙනාව මත්ස්‍ය රාජධානිය රජතුමා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ යුධස්ථීර් කියන කන්කා කියන බ්‍රාහ්මණයා විදියට දැන් පෙනී ඉන්නේ. ඔන්න දැන් මම ඒ නම් වලින් තමයි හඳුන්වන්නේ ඉදිරියට. හරිද? දැන් මේ කන්කා බ්‍රාහ්මණයා මේ මත්ස්‍ය රාජධානියේ විරාත රජුන් සමග ඉතාමත් හොඳ ළඟ සම්බන්ධතාවයක් පැවැත්වුවලු. අවසානයේ මාස කිහිපයක් යනකොට මේ කන්කා කියන කෙනා, ඒ කියන්නේ යුධස්ථීර් මේ රාජ්‍ය පරිපාලනයේ මත්ස්‍ය රාජධානියේ රාජ්‍ය පරිපාලනයට පවා අත තියලා තියෙනවා. ඒ තරම් විරාත රජුන් මේ කන්කා කියන බ්‍රාහ්මණයා ඉතාමත්ම විශ්වාසවන්ත පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බල්ලබ අපේ කෝකියා බීම
ඔහු විසින් ඉතාමත් ප්‍රණීත ආහාරපාන දීවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම විරාත රජු එක් වෙලාවක කියලා තියෙනවා මොහු කෝ කියන්න නෙවෙයි. මොහුගේ මේ ශරීර ස්වභාවයට මොහු අනිවාර්යයෙන්ම රණශූරය මල්ලෝ පොරශූරයෙක් වෙන්නත් ඕනි කියලා. ඉතින් ඔන්න ඔය විදියට දැන් ඔය සුදේශනා රචන මං කියවනේ ද්‍රූපදී දේවිය පිළිබඳව සැකයක් ඇති කරගත්ත කියලා. නමුත් අවසානයේදී ද්‍රූපදී දේවියගේ තියෙන මේ කාර්යශූර ස්වභාවය ඒ වගේ දේවල් නිසා සුදේශනා රචනත් ඔහු ඇය සමග ඉතාමත් හොඳින් කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි නකුල සහදේව ඒ වගේම අර්ජුන කරලා තියෙන්නේ. දැන් අර්ජුන බ්‍රියන්වලා කියන ස්වරූපයෙන් පෙනී සිටින්නේ නපුංසක ස්වරූපයෙන්නේ. ඉතින් අර්ජුන කරලා තියෙන්නේ මේ රාජමාලිගාවේ ඉන්න උත්තරා කියලා කුමරියක්. ඒ කියන්නේ කුමරිය මේ මත්ස්‍ය රාජධානියේ මේ කුමරියට නර්තනය කියලා දෙන එක තමයි මේ අර්ජුන සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට මේ පාණ්ඩවයන් 5 දෙනා සහ ද්‍රූපදී දේවිය විරාත රාජමාලිගාවේ ජීවත් වෙනවා. අපි දැන් බලමු කොහොමද මේ විරාත යුද්ධයට පාර කැපුණේ කියන කාරණාව. මේ සිද්ධිය මම ඉතාමත් පැහැදිලිව ද්‍රූපදී දේවිය යටතේ කරපු වීඩියෝ එකේදී කියලා තියෙනවා. ඉතින් අන්න ඒ සිද්ධිය දැන් මේ විරාත යුද්ධයට පාර කැපුවේ කොහොමද කියන කාරණාව තමයි මම මේ ඉතාමත් සරල විදියට කියන්න යන්නේ. මොකද මම මේ කතාව ඉතාමත් සංකීර්ණ විදියට කියන්නේ නැහැ. මම ඒක දැනටමත් කියලා තියෙන්නේ. ඉතින් කවුරු හරි පළවෙනියටම මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම යන ද්‍රූපදී දේවියගේ වීඩියෝ ඒකට ගිහිල්ලා බලන්න මේ කතාව. හරිද? මේක තියෙන්නේ කිචක පර්වයේ. ඒ කියන්නේ විරාත පර්වයේ කොටස් තියෙනවා. එක අණු කොටස් එන්නේ එක කොටසක තමයි තියෙන්නේ. හරිද? දැන් ඔන්න මේ සුදේශනා රැජිනට ඉඳලා තියෙනවා එක් සහෝදරයෙක්. ඔහුගේ නම තමයි කිචක කියලා. කියන්නේ ඌ ඉතාමත් දරුණු ඒ වගේම සල්ලාල ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. මොහු මේ රාජමාලිගාවට පැමිණි එක් අවස්ථාවකදී මේ ද්‍රූපදී දේවිය දකිනවා. ද්‍රූපදී දේවිය කෙනෙක් කියලා කියන්නේ සෛරන්ද්‍රිව දකිනවා. දැකලා ඉතාමත් ලොකු කාමාශාවක් ඇති කරගෙන මේ සෛරන්ද්‍රි ලබා ගැනීමේ අරමුණින් ජීවත් වෙනවා. පසුව මේ සෛරන්ද්‍රිට අපහාස කරන ඔහුට පහර එල්ල කරන ඔන්න ඔය වගේ ලොකු කාරණා ටිකක් සිද්ධ වෙනවා. මම මේ කාරණා ඔක්කොම කියලා තියෙන්නේ. හොඳද? දැන් ඔහොම කාරණා සිද්ධ වුණාට පස්සේ බීමට මේක බලාගෙන ඉන්න බැරුව මේ කිචක කියලා කියන්නේ ඉතාමත් ප්‍රබල රණශූරයෙක්. කිච්චකව ඉතාමත් අමානුෂික විදියට එක් අවස්ථාවකදී මරා දමනවා තනියම ඉන්න අවස්ථාවකදී. දැන් මේක මාර ප්‍රශ්නයක් වෙනවා. මේක මත්ස්‍ය රාජධානිය විතරක් නෙවෙයි මේ කතාව පැතිරලා යන්නේ. මේ කතාව මුළු මහා ಭಾರತේ පුරාම පැතිර යනවා. දැන් මේ මොවුන් දන්නේ නැහැ, කවුරුත් දන්නේ නැහැ මේ බීම තමයි මැරුවේ කියලා. ඒ කියන්නේ වල්ලභ තමයි මැරුවේ කියලා කවුරුවත්ම දන්නේ නැහැ. ඒක දන්නේ ද්‍රූපදී දේවිය තමයි. හරිද? නමුත් මේ කතාවර මම කිව්ව වගේ ලැව් ගින්නක් වගේ ප්‍රචාරය වෙනවා. මෙන්න මේව කිචක මරා දාලා කියලා. දැන් රාජමාලිගාව ඇතුලේ කිචක ඔය වගේ චරිතයක් යනවා. ඔහු අනිවාර්යෙන් පිටත් ඔය වගේම නරක චරිතයක් වෙන්න ඇති. ඉතින් ඔන්න ඕකේ ඒ අකාලෙදී තමයි ලස්සනට පැතිරලා යන්නේ නැති සල්ලාලය මරණයටපත් වුණා. ඔහුව මරලා මේකයි ඝාතනය කළා ඔන්නෝම කියලා. හරිද? දැන් ඔන්න වුණාම මේ කතාව හස්තිනාපුරයටත් ආරංචි වෙනවා. දැන් හස්තිනාපුරේ ඉන්නේ කවුද? හස්තිනාපුරේ රාජ්‍ය බලය ලබාගෙන ඉන්නේ කෞරවයෝ. කෞරවයන්ට ආරංචි වුණාට පස්සේ කෞරවයෝ කල්පනා කරනවා කිචක කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. කිචක මරා දමන්න පුළුවන් අති ප්‍රබල රණශූරයෙක්. ඉතින් දැන් කෞරවයන්ගෙත් ඉන්නවල වගේ අති ප්‍රබල රණශූරයෝ භීෂ්ම, ද්‍රෝණාචාර්යවරයා, ත්‍රිපචාර්යවරයා, ඒ වගේම කර්ණ ඔය වගේ ප්‍රබල රණශූරයෝ ඉන්නවා. හැබැයි අපි කවුරුත් කිචක මරා දෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන්නේ මේ පාණ්ඩවයන් 5 දෙනා වටේ කොහොම හරි ගහලා ඔන්න දැන් මත්ස්‍ය රාජධානියට ගිහිල්ලා ඇති. අනිවාර්යයෙන්ම අපි මේ ගැන සොයා බලන්න ඕනේ. අන්න ඒක නිසා හමුදාවන් රැගෙන දැන් ඔවුන් හමුවට යමු. ඔවුන් අඳුරගනිමු. එහෙම අඳුරගත්තොත් ඔවුන්ට තවත් වසර 12ක කාලයක් ඉන්න වෙනවා. දැන් මේක මේ සැකයක්. හොඳද? මේ සැකේ මල්පල ගන්නවන්න තමයි දැන් මේ දුර්යෝධන හදන්නේ. දැන් ඔන්න දැන් ලේසි නෑ. දැන් මේ දේවල් කිසිම දෙයක් මේ මත්ස්‍ය රාජධානියේ ඉන්න පාණ්ඩවයන් 5 දෙනාවත් ද්‍රූපදී දේවියවත් දන්නේ නෑ. දුර්යෝධන කරන වැඩේ ත්‍රිගර්තා රාජධානියේ සුශර්ම සමග එකතු වෙලා විශාල යුද හමුදාවන් නිර්මාණය කරන. කොහොමද මේ හස්තිනාපුරේ හිටපු හමුදාව ලොකු හමුදාවක්. මේ හමුදාව එකතු කරගෙන ඔන්න දැන් මත්ස්‍ය රාජධානියට ගමන් කරනවා. දැන් මේ මත්ස්‍ය රාජධානියට ගමන් කරාට පස්සේ මොවුන් උතුරින් සහ දකුණින් දෙකෙන්ම ප්‍රහාර එල්ල කරන්න තමයි සූදානම් වෙන්නේ. දකුණින් ත්‍රිගර්තා හමුදාව පහර දෙනවා සුශර්මගේ නායකත්වයේ යටතේ. ඒ වගේම උතුරු දෙසින් භීෂ්මගේ නායකත්වයේ යටතේ මත්ස්‍ය රාජධානියට ප්‍රහාරයක් එල්ල කරන්න තමයි සූදානම් වෙන්නේ. දැන් මේක මේ එසේ මෙසේ ප්‍රහාරයකුත් නෙවෙයි.
විශාල අලියතුන් සංඛ්‍යාවක්, විශාල අශ්වයින් සංඛ්‍යාවක්, විශාල පාබල හමුදාවක්, ඒ වගේ විවිධ මහරති කරන් ඔය වගේ විවිධ රණශූරයන් පිරිවරාගත්ත මහා යුද්ධයක් විදියට තමයි මේක ගණන් ගැනෙන්නේ. ඒක තමයි මං ඔයගොල්ලන්ට කිව්වේ මේ අර කුරුක්ෂේත්‍ර යුද්ධයට කලින් ඇති වුණ ඉතාමත් ප්‍රබල යුද්ධයක් මේක. ඔය කුරුක්ෂේත්‍ර යුද්ධය ඉතාමත් ප්‍රබල වෙන්නේ මහා භාරතයේ හිටපු බොහෝ රජවරුන් මේකට ඈඳිලා ආවා. එතකොට මහා සේනාවක් විදියට තමයි මේ කුරුක්ෂේත්‍ර යුද්ධය පෙනුනේ. නමුත් මේ මං කියන යන විරාත යුද්ධයත් ඉතාමත් ප්‍රබල යුද්ධයක්. හරිද? දැන් ඔන්න ඔහම කරුණු කාරණා සිද්ධ වුණාට පස්සේ දකුණු දෙසින් දැන් ත්‍රිගර්තා පාලකයින් ඇවිල්ලා මේ මත්ස්‍ය රාජධානියට ඔන්න දැන් ප්‍රහාරය එල්ල කරනවා. මෙහෙම ප්‍රහාරය එල්ල කරන්න හදන මොහොතේදීම රාජධානිය ඇතුළේ රාජමාලිගාවට මත්ස්‍ය රාජධානිය මාලිගාවට ආරංචි වෙනවා මෙන්න මෙහෙම ත්‍රිගර්තා පාලකයින් ඇවිල්ලා කෞරවයන්ගේ සහාය ඇතුව මෙන්න මෙහෙම ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. දැන් ඔන්න විරාත රජුන්ට හීන්දාඩිය දාන්න ගන්නවා. මේ මත්ස්‍ය රාජධානී කියලා කියන්නේ එහෙම යුද්ධ ශක්තියක් තියෙන රාජධානියක් නෙවෙයි. යුද්ධ ශක්තියක් තියෙනවා සාමාන්‍ය මට්ටමේ. නමුත් මේ හස්තිනාපුරයේ සේනාවත් එක්ක හැප්පෙන තරම් යුද්ධ ශක්තියක් නැහැ. ඉතින් අන්න ඒක නිසා මොහු දැන් හිංගාඩිය දාලා කල්පනා කරනවා දෙයනේ මොනවා කරන්නද මල්ල කෙලියයි මුන් දැන් මේ අපිට පහර දෙන්නෙත් මොකටද? මේ අපි නිකන් මේ පැත්තක හිටපු කට්ටිය ගැයි මේ පහර දෙන්න ඔන්නෝම හිතනවා. හරිද? දැන් ඔමිතල දැන් කරගන්න දෙයක් නැහැ. හැබැයි යුද්ධයට යන්න වෙනවා. මේ අවස්ථාවේදී මේ අපේ විරාත රජතුමා කියනවා දැන් අපිට කරන්න දෙයක් නැහැ. අපි මුළු මහත් රාජමාලිගාවෙම ඉන්න සේනාව එක්රාශී කරගෙන දකුණු දෙසට ගොස් ත්‍රිගර්තා පාලකයින් කොහොම හරි වැඩ පවත්තලා මේ යුද්ධය ජයගෙන අනිවාර්යෙන් යමු. හැබැයි ඒක අපිට තනියම කරන්න බෑ. මම ඔබලා 4 දෙනාගේ රාජ තේජස දැකලා තියෙනවා. ඔබලා 4 දෙනා මා සමග එන්න කියනවා. මේ 4 දෙනා කවුද? දැන් කන්කා, ඊට පස්සේ වල්ලභ, ගන්ත්‍රික, ඊට පස්සේ තන්ත්‍රිපාලය කියන්නේ යුධස්ථීර, භීම, නකුල, සහදේව. ඔන්න ඔය 4 දෙනාටත් එන්න කියනවා. බිහින්නලාට එන්න කියන්නේ නැහැ. මොකද අර්ජුනට එන්න කියන්නේ නැහැ. දන්නේ නැහැනේ මේ අර්ජුන කියලා. හරිද? නැත්නම් අර්ජුනව තමයි අරගෙන යන්නේ. ඉතින් ඔන්න ඔය 4 දෙනාවත් යුද්ධයට සහභාගී කරගෙන ඔන්න දැන් මේ දකුණු දෙසට යනවා. මේ දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ දකුණු දෙසිනු ප්‍රහාරයක් එල්ල කරනවා. භීෂ්ම විල්ලිවල උතුරු දෙසිනු ප්‍රහාරයක් එල්ල කරන සූදානම් වෙලා ඉන්නවා කියලා. භීෂ්ම මේ වෙලාවෙත් ප්‍රහාරය එල්ල කරලා නැහැ. හරිද? දැන් මොවුන් දන්නේ දකුණු දෙසින් ආපු ප්‍රහාරය විතරයි. ඒ දකුණු දෙසේ තියෙන ප්‍රහාරය එල්ල වෙන්නේ මේ දැන් රාජමාලිගාවේ ඉඳලා දවසක විතර දුරින් තමයි එතනත් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දවසක දුරත් ගෙවාගෙන තමයි ඔවුන් යන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ ඉන්දියාවේ රාජ්‍යගතම ඉතාමත් දීර්ඝ. ඒ කියන්නේ අර හරිම මේ රාජමාලිගාවේ ඉඳන් ඔවුන්ගේ මේ දේශ සීමාවට ඉතාමත් දුරයි. අන්න ඒක නිසා දවසක පමණ කාලයක් යනවා. දවස් භාගයක් කොහොම කාලයක් යනවලු. හරිද? ඉතින් ඔන්න ඔහොම දැන් ගියාට පස්සේ ඔන්න දැන් යුද්ධය ඇවිහෙනවා. මේක මහා යුද්ධයක්. එසේ මෙසේ යුද්ධයක් නෙවෙයි. මේ යුද්ධයේදී මේ ත්‍රිගර්තා පාලකයින් අතින් සුශර්ම අතින් ඉතාමත් භයානක විදියට ඔන්න මත්ස්‍ය රාජධානියේ ඉන්න සොල්දාදුවන් මරණයට පත් වෙන්න ගන්නවා. දැන් මේ යුද්ධය මහා ගිනි ජාලා මැදින් ඇවිලෙන්න පටන් ගන්නවා. මේ යුද්ධය දිහා බලාගෙන ඉන්න බැරි වෙනවා යුධස්ථීරට. යුධස්ථීර් කෑ ගහලා කියනවා වල්ලභට, ඒ කියන්නේ බීමට කෑ ගහලා කියනවා වල්ලභ දැන් බලාගෙන හිටිය ඇති. මොවුන් සියලුම දෙනා විනාශ කරලා දාන්න කියලා. ඔන්න ඔය වෙලාවේදී යම රජ්ජුරුවන්ගේ තේජස වගේම යම රජ්ජුරුවන්ගේ කේන්තිය අරගෙන මේ බීම එක්ක පාරටම පැනලා මහා ප්‍රහාරයක් එල්ල කරනවා සුශර්මට. සුශර්මගේ මේ රථවාහන ඒ වගේ අල්ලි අතුන් විනාශ කරගෙන මේ බීම ඉදිරියට ඇදීගෙන යනවා. මේක බලාගෙන ඉන්නවා මත්ස්‍ය රාජධානියේ විරාත රජු. විරාත රජු පුදුම වෙනවා. හත් දෙයියනේ මේ කෝකියෙක්. මොහු මේ තරම් දෙයක් කරන්න යකෝ මොහු මාර රණශූරයෙන්නේ. මෙහෙම බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි නකුල සහ සහදේවත් ඔවුන් සතු ඉතාමත් ප්‍රබල දක්ෂ සටන් ක්‍රම උපයෝගී කරගෙන ත්‍රිගර්තා රාජධානිය හමුදාව විනාශ කරන්න ගන්නවා. ඒ වගේම යුධස්ථීරුත් මේ හමුදාව විනාශ කරන්න ගන්නවා. මේ දිහා මේ මත්ස්‍ය රාජධානිය සොල්දාදුවන් ඉතාමත් අපූර්ව විදියට බලාගෙන ඉන්නවා. මොකද මේ මොවුන් හිතන්නේ කීයටවත් මේ මොවුන් ආපු විදියටයි දැන් සටන් කරන විදියටයි මොවුන් මේ සටන් ශිල්පේ දන්නවා ඇති කියලා. ඔන්න ඔහොම වෙලා තියෙද්දි එක් අවස්ථාවකදී සුශර්ම දකිනවා දැන් බීම්ව නවත්තන්න බෑ. ඒ කියන්නේ වල්ලභව නවත්තන්න බෑ. කරන්න තියෙන්නේ වටෙන් ගිහිල්ලා මේ විරාත රජුරුවන් අල්ලගෙන කොහොම හරි විරාත රජුව ප්‍රාණයට ගන්න එක. එතකොට මේගොල්ලෝ මේක නවත්තනවා කියලා. ඔන්න ඔය වෙලාවේදී සුශර්ම ටක් ගාලා ඇවිල්ලා විරාත රජුරුවන්ගේ රථයට පැනලා
විරාත රජුවන් අල්ලගෙන සුෂර්මගේ රථයට ගොඩ වෙනවා. මේක දකිනවා බීම. බීම මේක දැක්ක විතරයි. ඒ කියන්නේ වල්ලභ මේක දැක්ක විතරයි. එක් නිමේෂයකින් සුෂර්මගේ රථයට ගොඩ වෙනවා. සුෂර්මගේ රථයට ගොඩ වෙලා සෙංගෝලයක් ඇතිව ඉන්න බීමව දැක්කට පස්සේ සුෂර්ම වෙවුලන්න ගත්තලු. ඒ කියන්නේ බීමගේ ඒ වෙලාවේ ස්වරූපය යක්ෂයෙක්ගේ වගේ ස්වරූපයල්ලු තිබුණේ. ඒ තරම් භයානකයිලු, බලන්න බැරිලු. ඒ තරම් කෝපයක් ඔහු සතුව තිබුණලු. මොකද වසර 12ක පමණ කාලයක් මේ කෝපය රඳවාගෙන ඉඳලා පාණ්ඩවය ඔන්න දැන් පිට කරන්න හදන මොහොත තමයි. එතකොට ඔයා හිතන්නක බීමගේ කොයි තරම් කෝපයක් තියෙන්නද කියලා. බීම කියලා කියන්නේ කොහොමත් කෝපයෙන් ඉන්න පුද්ගලෙක්. ඉතින් මෙන්න මේ වෙලාවේදී සුෂර්ම බියටපත් වෙලා දුවන්න ගත්තලු රථයෙන් බැහැලා. හරිද? රථයෙන් බැහැලා දුවන්න ගත්තට පස්සේ නැවතවතාව යුධස්ථීර ඇතුළු සියලුම දෙනා ගිහිල්ලා සුෂර්මව අල්ලගෙන සිහසුන් වෙන්න ප්‍රහාරයක් එල්ල කරාලු. දැන් ඔන්න අර ෆිල්ම් වල වගේ මේව ගල්ලා ඇහැල්ලා බලද්දි අනේ මම මේ කොහෙද ඉන්නේ? ඔන්න ඔහොම තමයි සුෂර්ම අහලා තියෙන්නේ. හරිද? සුෂර්ම මේ වෙලාවේ බැඳලා දාලා තිබිලා තියෙන්නේ ගහකට. සුෂර්ම ඊට පස්සේ කිව්වලු අනේ මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම මේ කෞරවයන් කියපු හින්දා තමයි මේකට සම්බන්ධ වුනේ. අනේ මාව ලේලා අරින්න අනේ අයියා අපි ඉවරයි නැත්නම් අනේ වගේ කියලා කියන්නේ. හරිද? ඉතින් ওই වෙලාවේදී යුධස්ථීර කිව්වලු මේ විරාත රජුන්ට අපි මෙයාව ලෙහෙලා අරිමු. ඒක ප්‍රශ්නයක් නෑ, මෙයාට යන්න අරිමු. ඔන්නෝමයි ඔන්න යන්න දරින්න කියලා කිව්වට පස්සේ විරාත රජුව මේකට කැමති වෙලා. මොකද විරාත රජුව දැන් මේ කංක බ්‍රාහ්මණයා කියන සියලුම දේවල් අහනවා. හරිද? ඉතින් එකතු වෙලා ඔන්න යන්න දුන්නලු. ඒක මතිකව තීරණය කළා. හරිද? ඔහොම යන්න දුන්නට පස්සේ දැන් විරාත රජුවන්ට මාර සතුටුයිලු. විරාත රජුව කල්පනා කරනවලු අම්මට සිරියකෝ ගැහුවා නේද අපි පොඩි වුණාට දුන්නාරුන්ට අය දොඹෙන් යන්න කොහමද මචං වැඩ කිය ඔන්නව දැන් එන්න සතුටින් ඉන්න ඒවක්කේම මේ විරාත රජුව කියනවලු දැන් මේ අපි යුද්ධය ජයග්‍රහණය කරා. ඒක නිසා දන්සෙල් පවත්වන්න ඕනේ රාජධානියට. අපි ගියාට පස්සේ රාජමාලිගාවට ගියාට පස්සේ ඒ වගේම දුප්පතුන්ට සල්ලි දෙන්න ඕනේ. ඒ වගේම අහනවලු යුධස්ථීරගෙන් දැන් කංකගෙන් අහනවලු ඔබතුමන්ලා මට ඉතාමත් උදව් කරා මේ යුද්ධයේදී. මම හිතපු නැති විදියට ඔයගොල්ලෝ උදව් කරා. ඔයගොල්ලන්ට මොනවද ඕනි? මේ රාජධානිය මම ඔයගොල්ලෝ 4 දෙනාට කොටස් විදියට බෙදලා දෙන්නම් කීපයක්. ඔයගොල්ලෝ ප්‍රාදේශීය පාලකයෙක් විදියට ඒව පාලනය කරන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මාත් එක්ක ඉන්න ඕනි කියලා. මේ වෙලාවේදී කංකා කියනවා, ඒ කියන්නේ අපේ ධර්මරාජ කියනවා රජතුමනි එහෙම කිසිම දෙයක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. අපට ඔබගේ ඔය කළගුණ සැලකීම මහා දෙයක්. ඒ වගේම අපට ඔබතුමා මෙච්චර කාලයක් ඔබගේ රාජධානියේ ඉතාම සුරක්ෂිතව ඉන්න ලබා දුන්නා. ඒකම අපිට ඇති කියලා. ඔන්න ඔය විදිහේ චරිතයක් තමයි ඔය යුධස්ථීර කියලා කියන්නේ. හරිද? ඔන්න ඕම දැන් මේගොල්ලෝ සතුටු වෙනකොට මේගොල්ලෝ දැන් එන්න පිටත් වෙනවා. ඔන්න රාජමාලිගාවට. රාජමාලිගාවට එන්න පිටත් වෙනකොට හරි අපූර්ව කාරණාවක් සිද්ධ වෙනවා. අපූර්ව කාරණාවක් කියලාත් කියන්න බෑ. ඒ වෙලාවේදී ඒ දේන විරාත රජුන්ගේ හිසේ කැක්කුම හදන්න සිද්ධ වුණු කාරණාවක්. අපි බලමු ඒ කාරණාව මොකක්ද කියලා. ඔන්න දැන් මේගොල්ලෝ සුෂර්මව සහ ත්‍රිගර්තා හමුදාව පරාජයට පත් කරලා ටිකෙන් ටික එනවා රාජමාලිගාවට. මම ඔයගොල්ලන්ට කලින් කිව්වනේ මේ රාජමාලිගාවට දවස් භාගයක දවසක පමණ දුරක් තියෙනවා. හරිද? ඕක දැන් ටිකෙන් ටික එනවා. ඊටම සතුටින් එන්නේ. මොකද දැන් යුද්ධය ජයග්‍රහණය කරලානේ. ඔන්න ඔය යුද්ධය පැවැත්වෙන අවස්ථාවේදී උතුරු දෙසින් භීෂ්ම ඇවිල්ලා තියෙනවා ප්‍රහාරය එල්ල කරන්න. දැන් භීෂ්ම ආවට පස්සේ භීෂ්ම ඇතුළු මේ දුර්යෝධන ඇතුළු කර්ණ ඔය සෙට් එකම නෙන්නේ. ඉතින් ඔන්න ඔය සෙට් එකම ඇවිල්ලා ඔය සෙට් එක මුලින්ම කරලා තියෙන වැඩේ මේ ඒ ආසන්නයේ තනකමින් සිටපු ගවයින්, ඒ කියන්නේ රාජධානියේ ගවයින් සේරම ඒගොල්ලන්ගේ පාලනයට අරගෙන තියෙනවා. ඔන්න ඔය වෙලාවේදී ඕක ආරංචි වෙනවා. ඔය කියන්නේ දූතේ ටක් ගාලා ඇවිල්ලා අර දවස් භාගයක පමණ දුර ගෙවාගෙන ඇවිල්ලා මේ අපේ විරාත රජුන්ට කියනවා විරාත රජතුමනි මේක කරන්න දෙයක් නැහැ. මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අපි දකුණු දෙස පැත්ත ජයගත්තා. නමුත් දකුණු දෙස ජයගත්තට උතුරු දෙස ජය ගන්න අපිට හම්බෙන්නේ නැහැ. උතුරු දෙසට ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් අපිට මෙතන ඉඳන් රාජමාලිගාවට යන්නත් දවස් භාගයක පමණ කාලයක් ගත වෙනවා. එතකොට අපිට රාජමාලිගාව ඉඳන් උතුරු දෙසට යන්නත් කාලයක් ගත වෙනවා. උතුරු දේශ සීමාව ගාවට. එතකොට මහා විනාශයක් වෙනවා. ඔබතුමත් දැන්නේ අනිවාර්යයෙන්ම ඔබතුමා රාජමාලිගාවට යනකොට රාජමාලිගාවේ ඵලය හස්තිනාපුරේ ඉන්න සියලුම දෙනා ලබාගෙන ඇති කියලා. මේක ඇහුවා විතරයි රජතුමා වෙවුලන්න ගන්නවා. මොකද මේ ඇවිල්ලා තියෙන්නේ සුෂර්ම නෙවෙයි. මේ ඇවිල්ලා තියෙන්නේ භීෂ්ම, කර්ණ, දුර්යෝධන, ක්‍රිපචාර්ය, සෝමදත්ත,
ඒ වගේම දුශාසන විකර්ණ ඔන්න ඔය කියන ප්‍රබල රණශූරයන් ටික මොවුන්ගේ තේජසත් මේ මහා භාරතය පුරාම දන්නවා අහලා තියෙනවා. ඉතින් අන්න ඒක නිසා මේ රජතුමා විරාත රජතුමා වෙවුලන්න ගන්නවා. හැබැයි මේක දකිනවා කන්කා. කන්කා මේ වෙලාවේදී රජතුමා ගාවට ගිහිල්ලා හරි අපූර්ව දෙයක් කියනවා. ඒ මොකද්ද? පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මේ හැමෝම ආවා. 4 දෙනාම ආවනේ. කවුද තෝර රාජමාලිගාව ඉතුරු වෙලා ඉන්නේ? බ්‍රියන්ලලා නේද? ඒ කියන්නේ ගැහණු වෙසකින් නපුංසක වෙසකින් ඉන්න අර්ජුන මේ වෙලාවේදී කන්කා කියන විරාත රජතුමට රජතුමනි බය වෙන්න එපා. බ්‍රියන්ලලා රාජමාලිගාවේ ඉන්නවා කියන්නේ ඔබතුමාගේ රාජමාලිගාවටවත් ඔබතුමාගේ දේශයටවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔබ බිය වෙන්න එපා. මම ඔබතුමාට කියන්නේ මම ඔබතුමාගේ උපදේශකයා. ඔබතුමා කිසිම දෙයකට බය වෙන්න එපා. අපි යන්නත් කලින් බ්‍රියන්ලලා මේ සේරම දේවල් විසඳා තියෙයි කියලා. විරාත රජතුමා පුදුම වෙනවා. මේ බ්‍රියන්ලලා කියලා කියන්නේ නපුංසක චරිතයක්. එයා මොනවා කරන්නද? ඔන්න ඔය විදියට හිතනවා. නමුත් කන්කාගේ මේ කීම රජතුමා අහනවා දැන් කරන්න කිසිම දෙයක් නැහැ. රාජ සේනාවක්වත් නැහැ මේ හරි ගමන් සේනාවක්වත් නැහැ රාජමාලිගාවේ. මොකද ඔක්කොම අරගෙන ආවනේ යුද්ධෙට කීප දෙනයි ඉන්නේ. හරිද? ඔන්න ඔහොම කරුණු කාරණා සිද්ධ වෙනකොට අපි දැන් බලමු රාජමාලිගාවේ තත්ත්වය මොකද්ද කියලා. දැන් රාජමාලිගාවටත් එක අය ඇවිල්ලා කියනවලු දූතයෝ ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙමයි මේ අල්ලලා උතුරු දෙසින් ප්‍රහාරයක් එල්ල කරනවා කෞරවයෙන්. ඔන්න ඔහොමයි කියලා. දැන් මේ ඔය ටික වෙනකොට මේ මහා පාණ්ඩවයන් සහ පාණ්ඩවයන් 5 දෙනා සහ ද්‍රୌපදී දේවිය දන්නවා මේ කෞරවයෝ දැන් දැනගෙන ඉන්නේ අපි ඇවිල්ලා කියලා. නමුත් ඒ කාල සීමාවත් දැන් ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔවුන් අපිව අඳුරගත්තර කරන්න කිසි දෙයක්වත් නැහැ. ඔන්න ඔහොම දැනගෙන තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ රජතුමාගේ කුමාරයා ඉන්න උත්තර කුමාරයා කියලා භූමිංජන කියලා නොව හඳුන්වනවා. හරිද? මේ උත්තර කුමාරයා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්නේ. ඔහුට වැඩක් නැහැ යුද්ධ තිබුණත් වැඩක් නැහැ. ඔහුට මොනවා තිබුණත් වැඩක් නැහැ. ඔහු අර ඇමති පුත්තු හිටිය අර ඒ කාලේ ඇමති පුත්තු හිටිය අර නිකන් ගෑනු අය වට කරගෙන ක්ලබ් ගිහිල්ලා ක්ලබ් බහලා ගැම්මට ඉන්න අය ගැම්මට කියලා හිතන අය. හරිද? අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ භූමිංජන කුමාරයා කියලා කියන උත්තර කුමාරයා කියලා කියන්නේ. හරිද? මේ උත්තර කුමාරයා දැන් ගෑනු අය වට කරගෙන අර මිදි කකා එහෙම තමයි ඉන්නේ. දැන් මොහු යුද්ධ කරන්නවත් දන්නේ නැහැ. නමුත් මොහුගේ පම්පෝරිය අම්මට සිරි. හරිද? දැන් මොහු මෙහෙම ආවට පස්සේ අමාත්‍ය මණ්ඩලය අය කියනවා ඉන්න කීප දෙනා කියනවා මේ ඔබතුමාට තමයි අපිව දැන් බේරගන්න පුළුවන්. ඔබතුමාට තමයි මේ අස්තිනාපුරේ හමුදාව සමග සටන් කරලා අපිව බේරගන්න පුළුවන්. ඔබතුමා ඊටම රණශූරයෙක්. ඔබතුමා බලන්නකෝ ඔබතුමාගේ පියත් අපිත් එක්ක කතා කරලා තියෙනවා. ඔබතුමා හරි නිකම් දක්ෂ රණශූරයෙක් කියලා. ඇත්තටම ඔබතුමාට තමයි මේක කරන්න පුළුවන්. ඔන්නම දැන් මේ උත්තර කුමාරයා මුරුන් ගත්තේ තියෙනවා. මේ උත්තර කුමාරයා කියලා කියන්නේ මම අර කලින් කිව්වා වගේ සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන එහෙම කෙනෙක්. හරිද? දැන් මේ ගෑනු අය කාන්තාවන් ඉස්සරහා මෙහෙම කියද්දි ඔහු තවත් මුරුන් ගත්තේ නගිනවා. මෙහෙම නැගලා ඔහු කියනවා හොඳයි මම ඔය භීෂ්ම කියන පුද්ගලයා සමග සටනට යනවා. භීෂ්ම කියන පුද්ගලයා සමග දැන් මේ උත්තර කුමාරයා සටන් කරන්න යන්නේ. මරණය නියතයි පුතේ. හරිද? දන්නවනේ. ඉතින් දැන් බ්‍රියන්ලලා මේක අහගෙන ඉන්නවා. බ්‍රියන්ලලා මේක අහගෙන ඉන්න බ්‍රියන්ලලාට හිනා යනවා. බ්‍රියන්ලලා කියලා කියන්නේ අර්ජුනනේ. අර්ජුනට හිනා ගියාට පස්සේ අර්ජුනට හිනා වෙලා ද්‍රୌපදී දේවිය හමු වෙලා කියනවා භීෂ්ම කර්ණ ඒ වගේම දුර්යෝධන මොවුන් සියලු දෙනා මහා රණශූරයෝ. උත්තර කුමාරයා බැරි වෙලාවත් මොවුන් සමග සටන් කරන්න ගියොත් උත්තර කුමාරයා අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනවා. උත්තර කුමාරයා එහෙම සටන් කරන්න දන්න පුද්ගලයෙක් නෙවෙයි. ද්‍රୌපදී දේවිය දැන් සයිලන්ට් විදියට ඉන්නේ සුදේශනා රැජිනගේ මේ සේවිකාව විදියටනේ. ඔබ ගිහිලා සුදේශනා රැජිනට කියන්න බ්‍රියන්ලලාවත් මොහු සමග යවන්න කියලා. කොහොම හරි ඒක මට කරලා දෙන්න කියලා. ඔන්න දැන් ඉතින් ද්‍රୌපදී දේවිය ගිහින් කියනවා සුදේශනා රැජිනට මෙන්න මෙහෙමයි මේ අර බ්‍රියන්ලලා ඉන්නේ දැන් ඉතින් රාජමාලිගාවේ කවුරුවත් නැහැ. බ්‍රියන්ලලාව හරි කමන්නේ නැහැ යවමු කියලා. සුදේශනා රැජින පුදුමයට පත් වෙනවා මේ නපුංසක චරිතය යුද්ධයට යන්නේ මොකද කියලා. ඒ වුණාට ඉතින් කරන්න කිසි දෙයක් නැහැ නේ. සුදේශනා රැජින කියනවා බ්‍රියන්ලලාට මොහු සමග යන්න කියලා. මොහු සමග යන්න කියන්නේ කොහොමද දන්නවද? දැන් මේ වෙලාවේදී මේ රතාචාර්යවරුත් මේ මාලිගාවේ නැහැ. ඔක්කොම දකුණු දෙස යුද්ධයට ගිහිල්ලානේ. මෙයා යන්නේ බ්‍රියන්ලලා යන්නේ මේ උත්තර කුමාරයාගේ රතාචාර්යවරයා වශයෙන්. මෙහෙම යන්න ලෑස්ති වෙනකොටත් මේ උත්තර කුමාරයා පම්පෝරි ගහලා කියනවා අර පම්පෝරි ජනක වගේ පම්පෝරියක් ගහලා කියනවා මම සර්වශ්‍රේෂ්ඨ දනුද්දර අර්ජුන වගේ පුද්ගලයෙක්. මට මේ වගේ අස්ත්‍රයවල අස්ත්‍ර හුගාව ඇත්තරම නෑ. හරිද? මට මේ වගේ විවිධ ඊතල යවලා
ඔවුන් මරණයට පත් කරන්න පුළම දුර්යෝධන් කියන්නේ කවුද මේ කරණ කියන කවුද මල්ලි මේ ගානවර්ද ඉක්සේ දැන් ඕම කිවරවස බ්‍රියන්නලාට ඉතින් හිනා මේ වාර්ද හිතින් හිනා දැම බ්‍රියන්නරා ගෙත තමයි කියන්නේ බිය සර්වශේෂ්ඨ දනුද්දරගේ මේ සමානත්වයක් තියෙනවා කියල තම කියන්නේ යාට හරිද හරි හෝමින් කොහම අරි ඔන්නද යුද්ධයට යන්න ලෑස්තය නොකට සුදේශනා රජනය විල්ලා උන්ට ආශිර්වාද කරනවා ඒ වගේම උත්තරා කුමරිය ඉන්නේ වගේම විධ කුමරියන් ඉන්නවන දැ මේ රාජමාලගාව ඒ කුමරියන් තියෙනවා දැන් ඒ කුමරියන් හිතනවා මේ උත්තර කුමාරය මේ මෙහෙම කිවට පස උත්තර කුමාරය අය නිකම් මේ සටන් ශිල්පෙක් කෙල්ලා පැමිණි පුද්ගල කනිවාරම මේ යුද්ධය ජයගන්නවා කියලාරිද ඕව හිතලා උත්තර කුමාරයට කියනවා ඔබල අනිවාර්යම යුද්ධ ඉවර කළ යුද්ධය ජයග්‍රහණය කරාට පස්සේ මේ හස්තිනාපුරේ රජකුමාරවරුන් ඇඳල ඉන්න සේද සලු අපට ගෙනැත් දෙන්න අපේ බෝනික්කං අපි ඒවැල් සරසනවා කියලා ඔන්න හොම කාරණාවකොත් තියෙන හරිද දැන් ඔය දේවල් හොම සිද්ධ වුණට පස ඔන්න දැන් උතුරු දෙසට යනම් උතුරු දෙසට මේ ලොකු සේනාවකුත්නේ දැන් ඉන්න පොඩි සේනාවන්න මේ සේනාව ගියාට පස්සේ ඔන්න දැන් ඉස්සරහැඟින්නවා භීෂ්ම ඒවගේම දුර්යෝධන කරණ අරමංගවගේ විකරණ ඒවගේම දුශාසන ඊට පස්ස තව සෝමදත්ත ඔය වගේ ක්‍රිපචාර්වරයා ද්‍රෝණාචාර්වරයා ඔය වගේ ප්‍රබල රණශූරයෙන් ඉන්නා ඒවගේම මෙහෙම බැලුවට පස්සේ අයනිකන් කිලෝමීට ගානක් ඇතට යනකං මහාසේනාවත් තමයි ඉන්නේ අම්මට සිරිපුතේ දැ මේක දැක්ක විතරයි හරිද අපේ අර උත්තර කුමාරය වෙවුලන්න ගන්නවා උත්තර කුමාරය මේ වගේ සේනාවක් කවදාවත් දැකලනෑ ජීවිතයට දැකලනෑ ඒ වගේම මේ කරණගේ භීෂ්මගේ ද්‍රෝණාචාරවරයාගේ ක්‍රිපචාරවරයාගේ රාජ තේජස ඒ වගේම මේ රණශූරත්වය පෙනුමෙන්ම පේන දේවල් තිනනේ මේවා හීඩකින්වත් දැකලනෑ හරිද මේ වගේ විවිධ අස්ට්‍රාරෝමයවත් දැකලමනෑ මේවා දැක්ක විතරයි මල්ල කෙලියයි උත්තර කුමාරයට උන් හිටි තැන්න අමතක වෙනවා උත්තර කුමාරයා ආයනිකං දරවයම් සිහිසුන්න ඇද වැටෙන්න ඔන්න මෙන්න ඉඳලා උත්තර කුමාරය තමන්ගේ රතයෙන් පැනලා ඔන්න දුවන්න ගන්නවා හරිද මේ දුවන්න යන්නේ බය වෙලා හරිද මෙහෙම දුවන්න යනකොට ඔන්න බ්‍රියන්නලට අක්ගා රතයෙන් පැනලා බ්‍රියන්නලාද උත්තර කුමාරය අල්ල ගන්න දුවනවා හරිද මෙන්න මෙහෙම දුවන අවස්ථාවදී බ්‍රිහන්නලා දියා ඉතාමත් ඇත ඉදම් ද්‍රෝණාචාර්වරයා ඉතාමත් හොඳින් බලාගෙන ඉන්න අවුදු උඩ දැකලත් පුරුදුයි වගේ මුගේ ඉරියව් ද්‍රෝණාචාර්වරය අඳුරගන්නවා මේ බ්‍රිහන්නලා කියලා කියන වෙන කවුරුවත් නෙවෙයි ඒ අර්ජුන කියලා ඉතින් ඔන්න ඔහොම අඳුරගත්තට පස්සේ ද්‍රෝණාචාර්වර ඇහිමිසරේ භීෂ්ම දිහා බලනවා භීෂ්ම දිහා බල්ලා තට කොනකින් හිනාවෙනවා මේ නපුංසක චරිතයක් ඇඳගෙන ඉන්නේ අපේ මේ ශිෂ්‍යය අපේ මේ මුණුබුරාණ කියලා භීෂ්මත් දැනගන්නවා මේ ඉන්න අර්ජුන කියලා භීෂ්මත් නිකන් hina වෙනවා ඒ කියන්නේ මේ අවඥාසහගත හිනාවක් නෙවෙයි අර වසර 12කට පස්සේ දැක්කට පස්සේ තියෙන අර ලයාන්විත හිනාවක් තමයි දාන්නේ හරිද මොකද ද්‍රෝණාචාර්යවරයා ගේ සර්වශ්‍රේෂ්ඨ ධනුර්ධර්මයේ අර්ජුන කියලා කියන්නේ වගේම භීෂ්මගේ කැමැතිම මුණුපුරා තමයි මේ අර්ජුන කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ භීෂ්ම අර කෞරවයන්ගේ පැත්ත ගත්තට ඔහුට ඒක කරන්න සිද්ධ වුණේ අර කරගන්නම දෙයක් නැති එකම හින්ද කියලා ඔන්න දැන් ඔය විදියට බ්‍රියන්නලා පන්නගෙන ගිහලා උත්තර කුමාරයට කියනවා කොහෙද යකෝ යන්නේ මේ යුද්ධයක් තියෙනවා මේකස් මගුලක් කතා කරන්න දෝ නැගන් මේකට ඔන්න ඔක කියන්න දෙයක්ද ඕක කිව්වට පස්සේ ඔන්න දැන් උත්තර කුමාරයා කියනවා අනේ මට නම් බෑ මට බෑ පේනවා දර සේනාව මං අද දැක්කේ මේ ජීවිතේ රැකගන්න එක හොඳයි මේ පම්පූර් ගන්නවට වඩා මම නම් යනවා මට බෑ කියලා මේ වෙලාවේදී අර්ජුන කියනවා බ්‍රියන්නලා කියනවා ශාස්ත්‍රීය ධර්මයේ නම් යුද්ධයේදී මරණයට හෝ පත්වීම විනා යුද්ධයේදී පැන යාම නෙවෙයි කුමරුවනි ඔබව මරන්න මං කාටවත් ඉඩ දෙන්නේ නැහැ ඔබගේ පියා අපිට ඉතාමත් හොඳින් සැලකුවා ඔබත් හොඳින් සැලකුවා අපිට ඔබ අපිට කිසිම අවස්ථාවකදී ඔබ අපිට අනවශ්‍ය දේවල් වලට කතා කරේ නෑ ඒ වගේම අපි ඔය නොමග යව්වේ නෑ අපි ඔය පළවා හරින්න කිව්වේ නෑ ඒක නිසා ඔබ මරණයට පත් කරන්න මං කාටවත් ඉඩ දෙන්නේ නෑ මෙහෙම කිව්වට පස්සේ බ්‍රිහන්නලා දිහා උත්තර කුමාරයා පුදුම වෙලා බලාගෙන ඉන්නවා මොකද යකෝ මේ නපුංසක චරිතය මට කියන කතාවද කියලා ඒ වෙලාවේදී බ්‍රිහන්නලා කියනවා ඔබතුමා මා සමග එන්න ඔබතුමාට පොඩි වැඩක් තියෙනවා කරන්න කියලා ඔන්න ඔය වෙලාවේදී ඔය සාම් ගහ කියලා ඉවරලා ඉන්දියාවේ හඳුන්වන ගහක් තියෙනවා හරිද මම ඒකේ රූපයකුත් දානම් ඉතින් ඔන්න ඔය ගහ ගාවට ගිහිලා ඔය ගහක් තියෙනවා මේ දේශ සීමාවේ හරිද ඔය ගහ ගාවට ගියාට පස්සේ උත්තර කුමාරයා අහනවා ඇයි මේ ගහ ගාවට ආවේ කියලා අපි ඔබගේ රාජමාලිගාවට එනකොට දේශ සීමාව පනිනකොට මේ ගහ මුදුනේ හැංගුවා අපේ ආයුධ ඒක නිසා ඔබතුමාට හැකිනම්
මේ ගහ මුදුරට නැගලා ඒ ආයුධ ටික අපිට අරන් දෙන්න කියලා. හරි. දැන් උත්තර කුමාරයා ඔන්න අමාරුවෙන් ගහටත් නැගලා උත්තර කුමාරයා ගහට නැග්ගම දකින්නවලු විශාල පෙට්ටගමක් වගේ එකක් මේ ගහේ මල්ලක් වගේ එකක් මේ ගහේ හංගලා තියෙනවා. ඉතින් මේ ගහේ හංගලා තියෙන එක ඇරලා උඩදී බලනකොට පොඩ්ඩක් උත්තර කුමාරයා බය වෙන්න ගන්නවා. මේකේ තියෙන රන් ආලේපිත ආයුධ, ඒ වගේම ඊටම ප්‍රබල ආයුධ මොහු දකින්නවා. ඊටම ප්‍රබල දුන්නක් වගේ දුන්නකුත් තියෙනවා. ඒ වෙන කිසිම දුන්නක් නෙවෙයි. ඒ තියෙන අර්ජුන සතු ගාන්ධීවය. ඉතින් මෙන්න මේකත් අරගෙන පහලට ආවට පස්සේ ඔන්න දැන් බ්‍රිහන්ලලා කියනවා, කුමරුවනි, අප ඔබලාගේ මේ තරම් කාලයක් මේක සැඟවුවා. මා වෙන කවුරුත් නෙවෙයි. මා තමා ඉන්ද්‍රප්‍රස්ථාවේ කුමාරයා අර්ජුන කියලා. ඊට පස්සේ දැන් ඔන්න උත්තර කුමාරයා බය වෙනවා. හැබැයි උත්තර කුමාරයා මේක එකපාරට පිළිගන්නේ නැහැ. උත්තර කුමාරයා කියනවා, හොඳයි ඔබ අර්ජුන නම් ඔබට කියන නම් සේරම දේවල් ටික කියන්න කියලා. මේ වෙලාවේදී අර්ජුන ඔහුට කුඩා කාලයේ ඉඳන් ඔහු ජීවත් වෙන දැන් ඒ කාලේ වෙනකන් කියපු නම්, ඒ වගේම ඔහු හැඳුන්වපු හැටි, ඒ වගේම සංසිද්ධි තාම පැහැදිලිව කියනවා. ඊටමත් ඉක්මනින්. ඔන්න දැන් කිසිම සැකයක් නැහැ උත්තර කුමාරයාට මේ ඉන්නේ අර්ජුන. උත්තර කුමාරයා දැඳ වැටෙන්න ගන්නවා. අනේ අපිට සමා වෙන්න, මට සමා වෙන්න, මා ඔබට මෙහෙම කතා කරාට අනේ මට සමා වෙන්න මෙහෙම කියලා. නෑ අර ඊට පස්සේ අර්ජුන කියනවා, නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. මා ඔබව ආරක්ෂා කරනවා. මා ඔබට මිය යන්න දෙන්නේ නෑ. ඔබට තියා ඔබගේ මේ රාජමාලිකාව වෙන කිසිම කෙනෙකුට මිය යන්න දෙන්නේ නෑ කියලා. ඔන්න ඔහොම කියලා මේ ගාන්ධීවය අතට අරගෙන ගාන්ධීවේ මේ තියෙන තත්තික හිමින් සැරේ පිරිමදින්න ගන්නවා. මේ පිරිමදින සද්දේ ඉතාමත් භයානක සද්දයක්. දෙවිවරුන්ට පවා මේ සද්දය ඇහුණලු. දෙවිවරුනුත් ඔන්න දැන් තීරණය කරාලු ගාන්ධීව අර්ජුන අතේ අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් මොවුන් අනිවාර්යයෙන්ම යුද්ධයකට සැරසෙනවා කියලා. මේ දෙවිවරුනුත් මේ යුද්ධය බලන්න ආකාශයේ රැස්ුණාලු. දැන් මේ සද්දය ඇහෙනවා කෞරවයින්ටත්. ඔන්න දැන් ස්ථිරයි. දුර්යෝධනටත් ස්ථිරයි. සියලුම දෙනාට ස්ථිරයි. ද්‍රෝණාචාර්යටත් ස්ථිරයි. මේ ඉන්නේ අර්ජුනම තමයි. ගාන්ධීවේ ශබ්දය මේ ඇහෙන්නේ. කර්ණත් හිතනවා, ඔව් ගාන්ධීවේ ශබ්දය මේ ඇහෙන්නේ. අනිවාර්යෙන්ම දැන් අර්ජුන සටනට පැමිණෙනවා කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයට සියලුම යුධායුධ රැස් කරපු අර්ජුන, සංගවා තිබුණු ආයුධ ගත්ත අර්ජුන ඔන්න දැන් යුද්ධ භූමියට පැමිණෙනවා. මල කෙලියයි. දැන් කෞරවයන්ට සිදෙනවා. දැන් කෞරවයන් සැකයෙන් යාවේ මුලින්ම මේ යුද්ධයේ ඉන්නේ පාණ්ඩවයින්ද කියලා දන්නේ නැතුව. දැන් ඉන්නේ ප්‍රබල හමුදාවක් නෙවෙයි. දැන් ඉන්නේ එක් පුද්ගලයෙක්. හැබැයි මේ පුද්ගලයා හමුදාවන් විශාල සංඛ්‍යාවට සමාන අතිශය ප්‍රබල පුද්ගලයෙක්. ඉතින් අර්ජුනම දැක්ක විතරයි භීෂ්ම මේ යුද සැලැස්ම වෙනස් කරනවා. භීෂ්ම මේ යුද සැලැස්ම වෙනස් කරන්නේ කොහොමද? භීෂ්ම පසුපසින්ද ඉදිරිපසින් ද්‍රෝණාචාර්යවරයාද, වම් පසින් අශ්වතමාද, දකුණු පසෙන් කෘපාචාර්යවරයා සහ කර්ණා හිටින විදියට ඔන්න ඔම යුද සැලැස්ම වෙනස් කරනවා. ඒ වගේම දුර්යෝධන් මේ වෙලාවේදී ඉතාමත් කපටි වැඩකුත් කරනවා. ඔන්න දැන් යන්නේ අපි ඒ යුද්ධමය අවස්ථාවට. ඔන්න දැන් යුද්ධය ඇවිලිනවත් සමගම මේ අර්ජුන ඉන්නේ යක්ෂාවේශ වෙලා. මොකද මෙච්චර කාලයක් මං කිව්වනේ ඔයගොල්ලන්ට ඔවුන් හිතේ සංගවාගෙන සිටපු තරහ ඔන්න දැන් පිට කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මෙන්න මේක නිසාම මුන් දැනගන්නවා දුර්යෝධන්ගේ ජීවිතයට අනිවාර්යෙන් හානියක් ඇති වෙන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා භීෂ්ම ඇතුළු සියලුම දෙනාට කියනවා දුර්යෝධනට මෙතනින් ගිහිල්ලා මේ අර අල්ලගත ගවයනුයි මේ සේරම එකතු කරගෙන වටෙන් ගිහිල්ලා මේ රාජධානියට ප්‍රහාරය එල්ල කරන්න අපි මෙතන බලා ගන්නම් කියලා. ඔන්න දැන් දුර්යෝධන මේ රතාචාර්යත් සමග ඔහුගේ රතාචාර්යත් සමග ඉතාමත් ඉක්මනින් වටෙන් යුද්ධමය ස්වභාවයෙන් වටෙන් අපේ අර්ජුනගේ ඇස්වලට වැලි ගහලා ඔන්න පනින්න හදනවා. හැබැයි අර්ජුන මේක දකිනවා. අර්ජුන මේක දැකපු හැටියෙම අග්නේයාස්ත්‍රය භාවිතා කරලා විශාල ඊතල ප්‍රමාණයක් එල්ල කරනවා. ගිනිගෙන දැවෙන ඊතල ප්‍රමාණයක්. දැන් ඉතින් අග්නේයාස්ත්‍රයේ වීඩියෝ එකේම බලන්න ඕනි. හරිද? මේක දිහා බලාගෙන ඉන්න කෞරව හමුදාවෙන් ඔන්න අර්ජුනට අග්නේයාස්ත්‍ර ප්‍රහාරයක් එල්ල කරනවා. මේ ප්‍රහාරය වරුණාස්ත්‍රය උපයෝගී කරගෙන අර්ජුන වැඩ පවත්වනවා. දැන් ඔහොම සිද්ධ වෙනකොට ඔන්න විකර්ණට පහර දෙනවා. විකර්ණගේ රථය මේ අර්ජුන විසින් විනාශ කරලා දානවා. චක්‍ර ඊතලයකින් තමයි පහර දෙන්නේ. මේ චක්‍ර ඊතලය නවත්තන්න හරි අමාරුයි. චක්‍රයක් විදිහට කැරිකීගෙන තමයි යන්නේ. ඉතින් මේ ඊතලය නිසා විකර්ණ නොමෙරී බේරෙන ඉතාමත් අමාරුවෙන්. හරිද? ඊළඟට සංග්‍රාමජිත් කියලිවල රණශූරයෙක් ඉන්නවා මේ කෞරවයන්ගේ පැත්තේ. මේ සංග්‍රාමජිත් අර්ජුන අඩසඳ සහිත මේ ඊතලයකින් පහර දීලා ඔහුගේ හිස කඳෙන් වෙන් කරනවා. ඉතාමත් දරුණු ප්‍රහාරයක්. මේ ප්‍රහාරය දිහා බලාගෙන ඉන්නවා කර්ණා.
ඉති කරණ මේක දිහා බලාගෙන හිටියට පස්සේ කරණ ඔන්න දැන් කේන්ති ගන්නවා මොකද දැම් කරණ අර්ජුන අතර තිබුණු සටන ඔයගොල්ලන්ට කියන්න ඕනේ නෑනේ. කරණ විවිධ අස්ත්‍රවලින් මේ අර්ජුනට ප්‍රහාර එල්ල කරනවා. අර්ජුනත් විවිධ අස්ත්‍ර උපයෝගී කරගෙන මේ ප්‍රහාර මැඩ පවත්වනවා. මේ සටන කොයිතරම් දරුණුනාද කියලා කියනවනම් දෙවිවරුන් සහ මේක බලාගෙන හිටපු සියලුම දෙනා පුදුමයට පත් වුණාලු. ඒ තරම් ප්‍රබල සටනක්. මේකෙන් කවුරු පරාජයට පත් වෙන්නේ නැහැ. මේක මහා සටනක් විදියට පෙන්ලා තියෙන්නේ. එක් අවස්ථාවකදී අර්ජුන් ජයගෙන වෙනවා. එක් අවස්ථාවකදී කර්ණ ජයගෙන වෙනවා. ඔන්න ඔය විදිහට සිද්ධ වෙනකොට නමුත් එක අවස්ථාවකදී කර්ණගේ මනස මේ සටනින් ඉවත් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ මනස වෙනතකට යනවත් සමගම අර්ජුන ප්‍රහාරයක් එල්ල කරලා ඔහුගේ උරහිස සිදුරු කරා කියලා තමයි කියන්නේ කර්ණගේ. ඒ අවස්ථාවේදී කර්ණ ඉතාමත් දරුණු තුවාල ලබනවා. ඔහුගෙන් ලේ ගලනවා. ඒක නිසා ඔහුගේ සේනාව කර්ණව ඉවතට අරගෙන ගියා කියලා තමයි කියන්නේ. ඇතුළට ඒ කියන්නේ පිටිපස්සට අරගෙන ගියාලු. ඔන්න දැන් ඊට පස්සේ දැන් මේ බ්‍රියන්නලාන මේ සටන් කරන්නේ කියන්නේ අර්ජුනගේ රථේ පදවන්නේ දැන් උත්තර කුමාරයා. ආවේ ඔය දෙක මාරු වෙලා දැන් යන්නේ ඔය දෙක මාරු වෙලා. හරිද? ඉතින් ඔන්න ඊට පස්සේ මේ බ්‍රියන්නලා කියනවා ක්‍රිපචාර දියාවට හරවන්න කියලා. ක්‍රිපචාර දියාවට හරවන්න කිව්වට පස්සේ ඔන්න ක්‍රිපචාර සමග සටන් කරනවා. ක්‍රිපචාර සමග ඉතාමත් ප්‍රබල විදියට සටන් කරලා අර්ජුන දියාවට ක්‍රිපචාර හෙල්ලක් දික් කරනවා. ඉතින් මෙන්න මේ හෙල්ල දික් කරපු ගමන්ම අර්ජුන මේ හෙල්ල අරගෙන නැවත වතාවක් ක්‍රිපචාර දිශාවටම එල්ල කරනවා. ඔය විදියට ක්‍රිපචාරයට තුවාල ලැබුණාට පස්සේ ඔහුත් මේ සටනෙන් ඉවත් වෙලා යනවා. ඔන්න දැන් ද්‍රෝණාචාර්යවරයා වෙතට යනවා. ද්‍රෝණාචාර්යවරයා වෙතට ගියාට පස්සේ ද්‍රෝණාචාර්යවරයාට මොහු මුලින්ම බඳිනවා. ද්‍රෝණාචාර්යවරයාට කියනවා ඔබතුමා මා සමග සටන් කරන්න පැමිණෙන්නේ නැති තාක්කල් මා ඔබතුමා සමග සටන් කරන්නේ නැහැ. ඒක නිසා අපි මේ සටන් කරන්න ඕනේ අපි මේමු කියලා. ඒ වුණාට ද්‍රෝණාචාර්යවරයා කියනවා අර්ජුනට නෑ එහෙම නෙවෙයි. අප පොරොන්දුවක් දීපු තිබෙනවා. පොරොන්දුව තමයි වැදගත් වෙන්නේ. අප සටන් කර යුතුයි කියලා. ඔන්න දැන් වරුණාශ්‍රය සහ අග්නේයාශ්‍රය ඔය වගේ වායවාශ්‍රය මේ වගේ විවිධ අස්ත්‍ර උපයෝගී කරගෙන ද්‍රෝණාචාර්යවරයා සහ අර්ජුන අතර ගැටුම ඇවිලීගෙන යනවා. ද්‍රෝණාචාර්යවරයා මේ එක් අස්ත්‍රයක ප්‍රහාරයකින් සිහසුන් බවට පත් වෙනවා. දැන් උන්න අශ්වතමා දුරින්දන් දකිනවා තමන්ගේ පියා සිහසුන් වුණා කියලා. අශ්වතමා කියන්නේ කොහොමද කුකුල් කේන්තිකාරයනේ. අශ්වතමා ඔන්න ඉක්මනටම ඇවිල්ලා අර්ජුනට ප්‍රහාරයක් එල්ල කරන්න හදනවා. නමුත් අශ්වතමා කියලා කියන්නේ කුකුල් කේන්තිකාරයා නිසා ඔහු 100න් ඉන්න පුද්ගලයන් නෙවෙයි යන්නේ. ඒක නිසා අර්ජුන ඊටම ප්‍රබල විදියට මේ අශ්වතමාවත් පරාජයට පත් කරනවා. දැන් මේ හමුදාවන් මේ කෞරව හමුදාව ඊටම අසිරු තත්යකට පත් වෙලා ඉන්නේ. විවිධ අස්ත්‍ර උපයෝගී කරගෙන මම ඔයගොල්ලන්ට කිව්වා මේ අර්ජුන මේ වසරක 12ක පමණ කාලය තුළ විවිධ දේවාස්ත්‍ර විශාල ප්‍රමාණයක් එකතු කරගත්තා කියලා. අන්න ඒක නිසා විශාල යුද්ධයක් මේකෙදි කරගෙන යනවා අර්ජුන තනියම. ඒ වගේම මේ යුද්ධය දෙවියන් පුදුමයට පත් වෙලා ඉන්නේ. ඉතින් විරාට යුද්ධය කියන්නේ මෙන්න මේ යුද්ධය. හොඳද? ඊට පස්සේ භීෂ්මව දකින්න අර්ජුන ඊට පස්සේ උත්තර කුමාරයාට කියනවා රථය හරවාගෙන එන්න භීෂ්ම දිහාට කියලා. ඒ වගේම භීෂ්ම අර්ජුනව දැක්කම සතුටු වෙනවා. භීෂ්ම සතුටු වෙනවා මේ තමන්ගේ මුණුබුරා මේසා විශාල මහා රණශූරයෙක් බවට පත් වෙලා අප සමග තනියම සටන් කරන්නේ. ඒ වගේම භීෂ්ම කියලා කියන්නේ එක් යුගයක හිටපු මම ඔයගොල්ලන්ට කිව්වා එක් යුගයක හිටපු මහා රණශූරයෙක්. ඔන්න දැන් භීෂ්ම සමග යුද්ධය ඇවිලීගෙන යනවා. භීෂ්ම සමග යුද්ධය ඇවිලීගෙන යනකොට භීෂ්ම ඔන්න දැන් විවිධ අස්ත්‍ර වලින් ප්‍රහාර එල්ල කරනවා. අර්ජුනත් විවිධ අස්ත්‍ර වලින් ප්‍රහාර එල්ල කරනවා. ඔන්න දැන් මහා යුද්ධයක් කරගෙන යනවා. එක් වෙලාවකදී අර්ජුන විසින් ඊතලයක් එල්ල කරනවා. ඊතල ප්‍රහාරයක් එල්ල කරනවා භීෂ්මට ඒක වැදෙනවා. භීෂ්මට වැදුනට පස්සේ ප්‍රහාරයේ බරපතලකම කියන්නේ ඒ කියන්නේ දරුණුකම කියන්නේ භීෂ්ම අඩි කීපයක් පස්සට ගිහිල්ලා කොඩි කණුව අල්ලගෙන ඔය රතවල තියෙනවනේ අර කොඩි කණු ඒ දජය සහිත කණුව අල්ලගෙන මෙන්න මෙහෙම පොඩ්ඩක් හේතුනලු. ඒ කියන්නේ ඒ ප්‍රහාරය ඔහුට ඉතාමත් ප්‍රබල විදියට වැදිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔහුගෙන් ලේ ගන්න නිසා ඔහු යුද භූමියෙන් ඉවත් වෙලා යනවා. ඔන්න දැන් ඉතින් අපේ කට්ට කයිග්‍රාටික දුර්යෝධන ඉන්නේ. දුර්යෝධන දැන් හිමින්සරේ මාරු වෙලා යන්න තමයි හදන්නේ. එහෙම යන්න වෙන්නේ නැහැ. අර්ජුන විසින් දුර්යෝධනගේ රථය විනාශ කරලා දානවා. දුර්යෝධනගේ රථය විනාශ කරලා දාලා ඔන්න ඒ අවස්ථාවේදී දුර්යෝධනව අල්ලා ගන්නවා. ඉතාමත් ලේසියෙන් දුර්යෝධනව අර්ජුන අල්ලා ගන්නවා. ඉතාමත් ප්‍රබල යුද්ධයක් කරගෙන ගිහිලා ඔය වගේ විවිධ අස්ත්‍ර උපයෝගී කරගෙන විවිධ රණශූරීන් සමහර අය මරා දමලා විවිධ රණශූරීන් පරාජයට පත් කළා. අර්ජුන තමන්ගේ කෝපය ඔන්න විදියට කෞරව හමුදාවට එල්ල කරනවා. අවසානයේදී දැන් මේ දුර්යෝධනව අල්ලගත්තට පස්සේ
දුරෝධන අල්ලගත්තම අර්ජුන කරන්නේ සම්මෝහන අස්ත්‍රය උපයෝගී කරගෙන ඒ අස්ත්‍රය අහසට එල්ල කරනවා මේ යුද්ධය අවසානයි කියලා ඒත්තු ගන්නවන්න මේ සම්මෝහන අස්ත්‍රයෙන් කරන්නේ මං ඒ ගැන ඔයගොල්ලන්ට කියලා නෑනේ මේ අස්ත්‍රයෙන් කරන්නේ අනිත් පුද්ගලයන් නින්දට වැටීම ඒ කියන්නේ සතුරන් නින්දට වටන්න පුළුවන් ඒ වගේම සිහසුන් කරන්න පුළුවන් ඒ වගේම ඔවුන්ව මෝහණයට පත් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් යුද්ධයක් ඉවර කරනකොට ඒක ජයග්‍රහණය කරපු පාර්ශවයේ දැන් යුද්ධය අවසානයි කියලා කියනන් මෙන්න මේ සම්මෝහන කියන අස්ත්‍රය උපයෝගී කරගත්ත කියලා පුරාණ පොත්පත්වල තියෙනවා. ඒ වගේම මේ අස්ත්‍රේ බලය නැති කරන්න පුළුවන් ප්‍රඥා අස්ත්‍රය කියන අස්ත්‍රයට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය දේවල් ලියවිලා තියෙන්නේ. හොඳද? දැන් ඔන්න ඔය විදිහට යුද්ධය සිද්ධ වුණාට පස්සේ දැන් කෞරව හමුදාවට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. කෞරව හමුදාව පසුබහිනවා. ඔන්න දැන් මුළු රාජධානියම දැනගන්නවා මේ කන්ක වල්ලභ ඒවගේම බ්‍රිහන්නලා ග්‍රන්තික තන්ත්‍රිපාල් ඒවගේම සෛරන්ද්‍ර කියලා හිටිය වෙන කවුරුවත් නෙවෙයි මේ මහා පාණ්ඩවයන් 5 දෙනා සාද්‍රූපදී දේවිය කියලා. මේක දැනගත්තට පස්සේ මත්ස්‍ය රාජධානියේ ඉන්න සියලුම දෙනා කම්පාවට පත් වෙනවා. ඉතින් සමහර අය ඔය 5 දෙනාට ඉතාමත් පරුෂ විදිහට කතා කරන්න නැති නේ කාලේ උන් ඉවසගෙන හිටියට ඉතින් ඔවුන් කම්පාවට පත් වෙනවා අපේක සමා වෙන්න. ඔබලා ගැන අපි දන්නේ. ඒ වගේම මත්ස්‍ය රාජධානියේ රජතුමා ඉතාමත් සතුටටපත් වෙනවා. ඔවුන් සමග මේ හිටිය ඉතාමත් ප්‍රබල රණශූරයන්ටයක් ඒ වගේම ඉන්ද්‍රප්‍රස්ථාවේ හස්තිනාපුරේ කිරුළ හිමි කුමාරවරුන් කිරුළ හිමි කරගෙන හිටපු කුමාරවරුන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි විරාත යුද්ධයේ අවසානයේ සිද්ධ වෙන්නේ. ඒ වගේම මම නොකියපු කාරණාවක් තියෙනවා ඒකත් කියන්න ඕනේ. දැන් මේ විරාත යුද්ධය පැමිණෙනවත් සමගම අර්ජුන දකින්නවානේ මේ ද්‍රෝණාචාර්යවරයා කෘපාචාර්යවරයා භීෂ්ම මේ කට්ටිය තමයි මේ ඉස්සරහා ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන කරනවලු හරි අපූර්ව වැඩක්. අර්ජුන කරනවා තමන්ගේ ගාන්ධීවය අතට අරගෙන මේ දුන්න එක ගාන්ධීවය අතට අරගෙන ඊතල කීපයක් එල්ල කරලා අර මම කිව්ව නම් තියෙන අයගේ ගැන ද්‍රෝණාචාර්යවරයා කෘපාචාර්යවරයා භීෂ්මගේ කනේ තියෙන මේ කරාබුවේ ගෑවීගෙන යන්න විද්දලු. එහෙම විදලා තියෙන්නේ ඔවුන්ට ආචාර්යයක් වශයෙන්. ඉතින් ඔවුනුත් ඒකට ඉතාමත් සතුටු වුණාලු. ඒ තරම් අර ගාන්ට විදින්න පුළුවන් පුද්ගලයා ඉන්න මේ අර්ජුන කියලා ගැන. ඒ වගේම අවසානයේදී අර්ජුන තමන්ගේ හක් ගෙඩිය පිම්බලු ශංකේ පිම්බලු. ඒක ඇහුණලු ආය මහාභාරතය පුරාවටම කොයිතරම් ප්‍රබලද කියලා කියනවනේ. ඉතාමත් ප්‍රබල විදිහට ඒක ඇහුණලු. ඔයගොල්ලන්ට මතකනේ අර නිවාතකාවචාවන් කියන ප්‍රබල සුරයෙන් පළවා හරිනකොටන් අර්ජුන විසින් මේ ශංකය අනාද කරා කියලා ඒ නාදයේ බයටම සමහර අයගේ කන් බීරි වෙලා ගියාලු. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ විරාත යුද්ධයේ අවසානය සිද්ධ වෙන්නේ. ඉතින් මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, ඔයගොල්ලෝ ඉතාමත් ආසාවෙන් බලාගෙන හිටපු මාතෘකාවක් ගැන එහෙම නැත්නම් කතාවක් ගැන තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දුන්නේ. මේ වගේ තවත් කතා මහාභාරතයේ පුරාවටම තියෙනවා. මොකද මහාභාරතයේ පර්වයන් තියෙනවා. ඒ පර්වය යටතේ තවත් ඉතාමත් කුඩා පර්වයන් තියෙනවා. අන්න ඒක නිසා ඒ දේවල් ගැනත් අපි කතා කරනවා. ඒ වගේම ගොඩක් අය කියනවා මෙහි මහාභාරතයේ සිද්ධි පිළිවෙලට කියන්න කියලා. එහෙම නෙවෙයි. මේ මහාභාරතයේ සිද්ධි කියන දේවල් මෙහෙම කිව්වම ඔයගොල්ලන්ට මතක තියෙනවා කියලා මම හිතනවා. මොකද මේ එක් සිද්ධියක් එක් කතාවක් ඇතුලේ එක චරිතයක් ඇතුලේ මම කතාවන් විශාල ප්‍රමාණයක් කියනවා. ඔහු හා සම්බන්ධ වෙච්ච කතාවක්. ඇත්තටම මම මේකෙන් බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේක මම පිළිවෙලට කියනවට වඩා මම අනිවාර්යයෙන්ම ඉස්සරහ දවසක මේ පර්වයන් පිළිවෙලට කියනවා. මේක පැහැදිලි කරලා දෙනවා. ඒක අනිවාර්යයි. ඒ වුණාට මම මේ දැන් හිතනවා ඔයගොල්ලන්ට මේ දේවල් කිව්වට පස්සේ ඔයගොල්ලෝ සවිඥානිකව මේ දේවල් ගාන්ට ගලපා ගනී කියලා. ඒ දේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඉතින් ඒ වගේම රාමායනය ගැනත් කතා කරන්න ඕනි. මොකද රාවණා පිළිබඳව කතා කරන්න ඕනි. ඔයගොල්ලෝ හිතන්න එපා රාවණා පිළිබඳව මම මේ වැරදිම කතා කරයි කියලා නෑ. මම ජනප්‍රවාදත් කතා කරනවා, ජනශ්‍රුතිය වගේ සංස්කෘතික දේවලුත් කතා කරනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන ගමන්ම අද මම සූදානම් වෙන්නේ සමු අරගෙන යන්න. ඉතින් ලබන සතිය ඔයගොල්ලන්ට ඉතාමත් කාර්යබහුල සතියක් වෙයි. වෙසක් මංගල්‍යයක් වෙනවා. ඉතින් කට්ටියත් එක්ක දන්සල් යන්න ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් මම අද සමුගන්නවා. අන්තිම තප්පර වෙනකම් මාත් එක්ක රැඳිලා හිටපු හැමෝටම ස්තුතියි. යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව මේ Will Talks.